හරි. අපි මේ පටන් ගමු එහෙනම්. මේ මම කතා කරන්න යන්නේ අද අපේ පන්ති ඉදිරි සැලැස්ම ගැන. අපේ පන්ති ඉදිරි සැලැස්ම මොන වගේද වෙන්නේ? ඊට පස්සේ අපි මේ පන්තියේ වැදගත්කම මොකද්ද? ළමයි සම්බන්ධ වෙන්න ඕන ඇයි මේ පන්තියට කියන එක තමයි අපි මේ කතා කරන්න යන්නේ. එතකොට අපේ විද්‍යා පන්තිය නේද? 10 11 ශ්‍රේණි සඳහා විද්‍යා පන්තිය 10 11 ශ්‍රේණි සඳහා විද්‍යාපන්තිය ඇයි මේ විද්‍යාපන්තියට සම්බන්ධ වෙන්න ඕන කියන එක ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. හරිද? එතකොට දැන් හැමෝටම විද්‍යාව කියන විෂය අමාරුයි නේද? එතකොට හැමෝටම මේ විද්‍යාව විෂය කියන එක අමාරුයි. හැමෝටම මේක A එකක් B එකක් ගන්න පුළුවන් විෂයක්ද මේක? නෑනේ. විද්‍යාව කියන එක එක්ක හැමෝම ඉන්නේ S මට්ටමේ නැත්නම් F මට්ටමේ නැත්නම් C මට්ටමේ ඔය වගේ A B ඉන්න ප්‍රමාණය ගොඩාක් අඩුයි. නේද? එතකොට මම දැන් මේ කියලා තියෙනවා ඔයාලා මාගේ පෝස්ට් දකින්න නැති දැකපු කට්ටිය ඉන්නේ නැති. ඒතර පෝස්ට් වලින් හරි ඔයාලා මොන විදියකින් හරි මාව දැකලා තියෙනවා නම් ඔයාලට මම දැක් කියලා ඇති මම කොහොමද සයන්ස් වල වගකීම මම ගන්නවා කියලා කිව්වා. නේද? දැන් මම එහෙම කියන්නේ නිකන් නෙමෙයිනේ. වගකීමක් ඇතුව එපා එහෙම වචනයක් එහෙම දෙයක් කියන්න මම. ඒතර විද්‍යාව වගකීම මම ගන්නේ මෙන්න මෙහෙමයි. හරිද? මම කියන විදියට වැඩ ටික කරොත් අනිවාර්යයෙන්ම ඔයාලට විද්‍යාව ඒකක් ගන්න පුළුවන්. ඒකක් හෝ B එකක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. හරිද? මෙහෙම තමයි අපි ඉදිරි සැලැස්ම යන්නේ. දැන් එතකොට හැමෝටම තියෙන අමාරු විෂයක් කොහොමද අපි ලේසි කරගන්නේ? අපේ පන්තියට ආවොත් කොහොමද ඒක ලේසි වෙන්නේ කියලා බලන්නයි මේ යන්නේ. හරිද? එතකොට පළවෙනියටම කියන්න ඕන අපේ විද්‍යාපන්තියේදී මෙහෙම ඉදිරි සැලැස්ම විදියට අපි කරන්නේ කටයුතු වෙන්නේ. ඔයාලා පන්තියට එනවනම් 10 වසරේ විෂය නිර්දේශය සම්පූර්ණ මාස 4කින් 4මාරකින් කවර් කරගන්න පුළුවන්. මාස 4කින් හෝ 4මාරක් වගේ යනකොට 10 වසරේ මුළු සිලබස් එකම කවර් කරගන්න පුළුවන්. අවුරුද්දක් වගේ යනකොට 10 11 කියන දෙකම සම්පූර්ණ කවර් කරගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මමත් ඔයාලා වගේම පොඩි කොල්ලෙක් අවුරුදු 19ක වගේ. එතකොට මං ඇයි මේ ඉක්මනට විෂය නිර්දේශය කවර් කරන්න යන්නේ? නේද? දැන් මෙච්චර ලොකු විෂය නිර්දේශයක් ඇයි මාස 4කින් අවුරුද්දක වගේ යනකොට මං කවර් කරන්න යන්නේ? හරිද? ඒකට හේතුව තමයි ඇත්තටම අවුරුද්දක් වගේ ඇද ළමයි මේ පාඩම් යනකොට මේකේ තියෙන විෂය කරුණු අමතක වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. නේද? අමතක වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. එතකොට මේ විද්‍යාව කියන එක පාඩම් කරන්නේ නැතුව කොහොමද ලියන්න බෑ. මතක නැතුව කොහොමද ලියන්න බෑ පේපර් එකට. එතකොට අපි මාස 4කින් 4මාරක් වගේ යනකොට 10 වසරේ විෂය නිර්දේශය සම්පූර්ණ ඉතා ඉක්මනට ඔලුවට දාගන්නවා. ඒක ගොඩාක් පැහැදිලිව. ඔහොම ඉන්න මේක බලන්න වීඩියෝ එක ඉස්සරහට යනකම්ම අන්තිම වෙනකම්ම වීඩියෝ එක බලන්න. ඇයි කොහොමද මේ අපි මේ මාස 4කින් 4මාරෙන් කරන්නේ කියලා බලන්න. නේද? බොරුවට මේක කියනව නෙමෙයි. එතකොට මාස 4කින් 4මාරකින් අපි සම්පූර්ණ විෂය නිර්දේශය ඔලුවට දාගන්න එකයි මේකෙදි කරන්නේ. නේද? එතකොට ඉක්මනට ඔලුවට වැටෙනවා. ඒ වගේම මතක තියාගන්න ඉක්මනට අමතක වෙන්න පුළුවන් සම්භාවිතාවත් වැඩි. හරිද? එතකොට මම මේ මාස 4කින් 4මාරකින් කොහොමද කවර් කරන්නේ අවුරුද්දක් ඇතුළත කොහොමද කවර් කරන්නේ කියලා අපි දැන් ඉස්සරහට මම කියන්නම් ඒ කරන විදිය. හරිද? ඒට කලින් ඔයාලට කියන්න ඕන මේ මාස 4කින් 4මාරකින් විෂය නිර්දේශය ඉවර කරනවා විතරක් නෙමෙයි ඒ ටික අමතක වෙන්න දෙන්නේ නැහැ පන්තියේ. හරිද? ඒ ටික අමතක වෙන්න දෙන්නේ නැහැ කියලා මම කරන්නේ මෙන්න මේ වැඩේ. වෙන කිසිම පන්තියක නැති ඩේලි රීපෙෂ් කියලා පේපර් එකක් අපේ පන්තිය යනවා. ඩේලි රීපෙෂ් පේපර් එකක් කියලා සෑම සතියකම අපේ පන්තිය යනවා. විනාඩි 20ක පේපර් එකක්. ඒ විනාඩි 20ක පේපර් එක ඉතාමත් වැදගත්. හරිද? ඔයා හිතන්න කලින් සතියේ ඉගැන්නුවම ඔයා හිතන්න කලින් සතියේ මම ඉගැන්නුවා කාබෝහයිඩ්‍රේට් කොටස කියලා. කාබෝහයිඩ්‍රේට් කොටස ඉගැන්නුවා නම් මම කරන්නේ මේ සතිය වෙනකොට කාබෝහයිඩ්‍රේට් කොටසින් විනාඩි 20ක උගන්වපු සියලුම කොටස් ආවරණය වෙන්න පුළුවන් විභාග වලට අහපු ප්‍රශ්න දාලා මොකද්ද කරන්නේ පොඩි පේපර් එකක් දෙනවා විනාඩි 20ක. හරිද? ඒව ලැබෙන්නේ කොහොමද වෙන්නේ කියලා ගෲප් වලින් අපි විස්තර කතා කරමු. කොහොමද අපේ පන්තියට සම්බන්ධ වෙන්නේ කියලා මම ඉදිරියේදී කියන්නම්. ඊට කලින් ඔය විදියට අපි සතියේ උගන්වන ටික ඊළඟ සතියේ මතක් කරගෙන තමයි අපි අලුත් කොටසට යන්නේ. මතක් කරගෙන කියන්නේ අපේ ඩේලි රීපෙෂ් කියලා පේපර් එකක් යනවා. ඒ ඩේලි රීපෙෂ් පේපර් එක විනාඩි 20ක් කරන් සාකච්ඡා කරලා තමයි අපි අලුත් තියරි කොටසට යන්නේ. හරිද? ඒක ඉතාමත් වැදගත්. අමතක වෙන්න දෙන්නේ නැහැ කොහොමවත් විද්‍යාව. වගකීමෙන් කියනවා කොහොමවත් විද්‍යාව අමතක වෙන්න දෙන්නේ නැහැ. හොඳද? හරි. ඊට පස්සේ කොහොමද මම මේ මාස 4න් 4මාරේ විෂය නිර්දේශය කවර් කරන්නේ? ඒකත් ප්‍රශ්නයක් නේ. ඒ කවර් කරන්නේ කොහොමද කියලා කිව්වොත් ඔයාලා මතක තියාගන්න මගේ පන්තියේ කිසිම තියරි නෝට් එකක් නැහැ. කිසිම තියරි නෝට් එකක් නැහැ ලියන්න කිසිම නෝට් එකක් නැහැ. ඔයාලා මගේ පන්තියේනේ පාඩම් කරන්න වගේ. මගේ පන්තියේනේ පාඩම් කරන්න. ඒ පැය 3ේම ඔයාලට කරන්න තියෙන්නේ පාඩම් කරන්න.
ඔයාලා මගේ පළවෙනි දවස් දෙවෙනි දවස් බලන්න කොහොමද කියලා කරලා තියෙන්නේ. ඔයාලට මේ මාසෙම ෆ්‍රී ලංකාවට ඕනෑම ළමයෙකුට බලන්න පුළුවන් විදිහට YouTube එකට දානවා. හරිද? මේ මාසෙම ෆ්‍රී යන්නේ වැඩේ. එතකොට බලන්න කොහොමද පාඩම තේරෙනවද? අනිත් පන්තිත් එක්ක සංසන්දනය කරන්න. ඔයාලා 10 11 ළමයි ඔයාලට බුද්ධිය තියෙනවා කල්පනා කරන්න පුළුවන්. මම සල්ලි දීලා පන්ති යන්නේ. එතකොට ඔයාලට කල්පනා කරන්න පුළුවන්. නේද? මම මොන පන්තියට තෝරගන්න ඕන කියලා. මම කියන්නේ ළමයි මගේ පන්තිය තමයි හොඳම පන්තිය කියලා. හැබැයි මතක තියාගන්න අනිත් පන්තිත් එක්ක සංසන්දනය කරලා ඔයා ඉගෙන ගත්ත කලින් පාඩමක් මතකයිද කියලා බලන්න. ඔයාලට මතකයි නම් විතරක් ඒ පන්තිය හොඳයි. නේද? ඔයාලට මේ පාඩම තේරුණා විතරක් නෙමෙයි තියරි ලියන් ආවට වැඩක් නැහැ. ඒ පාඩම තාමත් එදා වගේම මතකයි නම් ඔයාලට ඒ පන්තිය හොඳයි. ඒ පන්තිය කවදාවත් අතරින්න එපා. නේද? කලින් ගන්නපු දේවල් හොඳට මතකයි නම් ඒ පන්තිය හොඳයි. එහෙනම් අපේ පන්තිය වෙනස දවසක් දෙකක් ඇවිල්ලා බලන්න ඒ සතිය දෙක තුර පුරාවටම ඒ අමතක වෙන්න දෙනවද කියලා. අමතක එකම කරුණු ආය මතක් කර ඉදිරියට අපි යන්නේ. එතකොට කලින් ඒවා අමතක වෙන්නේ නැහැ. ඩේලි රීබෙස් පේපරෙන් ඒවා මතක් කරගන්න. ඒවා අමතක වෙන්න දෙන්නේ නැහැ. එතකොට ওই විදිහට කරනවා. හරිද? එතකොට මාස 4න් 4මාරෙන් මම කවර් කරනවා කියලා කිව්වේ කොහොමද? ඔයාලයි ගෙදරටම ෂෝට් නෝට් ටියුට් එකක්. එක පාඩමට පාඩම් සියල්ලටම එක ටියුට් එක ගානේ ඔයාලට හම්බ වෙනවා. ඒකත් පත හැලි නෑ. සම්පූර්ණ පාඩමට පිටු 2යි 3යි 4යි උඩරිම තියෙනවා. පිටු 2න් 3න් 4න් මුළු පාඩමම කවර් වෙන විදිහට ටියුට් එක තියෙනවා. සියලුම කරුණු අන්තර්ගත වෙනවා 100% සියලුම දේවල් එක්ක තියෙනවා. ඒතකොට ඔයාලට මේ ටියුට් එකත් එක්ක අර ඩේලි රීපෙස් පේපර් 4ත් ලැබෙනවා. දැන් සතියට එක ඩේලි රීපෙස් පේපර් එකක් ලියනවනේ. ඒ ඩේලි රීපෙස් පේපර් 4ත් ඔයාලට මේ ටියුට් එකත් එක්කම නිවසටම ගන්න පුළුවන්. හරිද? ඒතකොට අපි ඒක ගන්න කොහොමද කියලා අපි ඉස්සරහට කියන්නම්. ඒතකොට ඒ විදිහට වැඩ ටික කරගන්න පුළුවන්. මාස 4න් සිලබස් කවර් කරා එතකොට ඩේලි රීපෙස් පේපරෙන් නැවත මතක් කරා. ඒ විතරක් නෙමෙයි ළමයි වැදගත්ම දෙයක් තමයි අපේ පන්ති යනවා සතියේ උගන්වන ටික එදාම හවස වොයිස් නෝට් එකක් මම දෙනවා. ඒ කියන්නේ මම කාබෝහයිඩ්‍රේට් කොටස කරා නම් කාබෝහයිඩ්‍රේට් කොටසට අදාළ වොයිස් නෝට් එකක් වොයිස් මැසේජ් එකක් විදිහට මම අපේ ගෲප් එකට දානවා විනාඩි උපරිම 4ක් 5ක් යයි. විනාඩි 4කින් 5කින් ඒ වොයිස් නෝට් එක අහලා ළමයි සම්පූර්ණ කොටසම මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මුළු එක පාඩමක් ඉවරුනාට පස්සේ මම මේ පාඩමට අදාළ සම්පූර්ණ වොයිස් නෝට් එකකුත් දෙනවා. ඒ වොයිස් නෝට් එක අරගෙන ඔයාලා හිතන්නේ විභාගයට කලින් දවසේ පාඩම් ටිකට අදාළ වොයිස් නෝට් ටික ඇහුවනම් ඒ හොඳටම ඇති ළමයි ඩේලි රීපෙස් පේපර් ටිකත් එක්ක. ළමයි මේ විදිහට කරලා බලන්න දවසක් දෙකක් මාසයක් කරලා බලන්න පාඩමක් දෙකක් කරලා බලන්න වෙනස තේරෙවි ළමයි. වෙනස තේරෙවි. හරිද? ඒ වෙනස තේරුණ දවසට ඔයාලට විද්‍යාව කියන එකේ බය සම්පූර්ණ නැති වෙලා යයි. හරිද? වගකීමෙන් කියනවා මේ වැඩ ටිකත් එක්ක සම්බන්ධ වෙලා බලන්න විද්‍යාව කියන විෂයට තියෙන සම්පූර්ණ බයමම නැති කරලා විද්‍යාව ඒකක් B එකක් කියන එක හීනයක් නෙවෙයි කියන එක මම ඔප්පු කරලා පෙන්නනවා. හොඳද? හරි. එතකොට අපේ මොකද මම දැන් කිව්ව වැඩ ටික අපේ පන්තියේ කොහොමද සැලැස්ම? මොනවද වෙන්නේ ඉදිරියට? එක තමයි මාස 4ක් හෝ 5ක් යනකොට සම්පූර්ණ 10 වසර විෂය නිර්දේශය ඉවරයි. අවුරුද්දක් ඇතුළත සම්පූර්ණ 10 11 විෂය නිර්දේශයම ඉවරයි. නේද? ඒ විතරක් නෙමෙයි සතියේ ටික ඊළඟ සතිය මතක් කරලා තමයි කොටසට යන්නේ. ඒ ඩේලි රීපෙස් කියලා පේපර් එකේ. නේද? ඔය විදිහට සම්පූර්ණ ළමයි අවුරුද්ද පුරාවටම ඩේලි රීපෙස් පේපර් එක යනවා. ඊට පස්සේ සතියේ අවසානයේ දවස උගන්වන අවසානයේ වොයිස් නෝට් එකක් දෙනවා. පාඩමෙන් පාඩමට ඒ විතරක් නෙමෙයි දවසෙන් දවසට. වොයිස් නෝට් එකක් දෙනවා විනාඩි 4ක් 5ක් කරන් අහන්න. ඩේලි රීපෙස් පේපර් එක කරන්න වොයිස් නෝට් එක අහන්න. විද්‍යාව කොට. දවස් උගන්වන ටික එදාම කොට. ඔයාලා අම්මලා තාත්තලා කියනනේ දවස් ටික දවසෙන් පාඩම් කරගන්න කියලා. ළමයි ඒක මහන්සි වෙලා කරගන්න දෙයක් නෑ. මෙන්න මම මතක තියාගන්න මම පන්තියෙන් මේ වැඩේ කරනවා. දවස් ටික දවසෙන් පාඩම් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි අවුරුද්දක් කලින් විෂය නිර්දේශ ඉවර කරලා අපි නිකන් දින්න ඉතුරු අවුරුද්දම නෑ ළමයි. අසීමාන්තික වැඩ ටිකක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පේපර් 25ක් 30ක් විතර ළමයි සම්පූර්ණ ෆුල් පේපර් ළමයිට ලියන්න දීලා සාකච්ඡා කරනවා. කොහොමද ලියන්නේ කියලා අපි ඉදිරියේදී බලමු. ඒව මම ගෲප් වලට විස්තර දානවා. ඒව දැනුවත් කරන්න ළමයි. එතකොට කොහොමද මේ පේපර් 25ක් මොනවද මේ පේපර් 25ක් තියා කරන්නේ? මතක තියාගන්න ළමයි පළාත් පේපර් 9ම පේපර් 9 කරනවා. ඒ විතරක් නෙමෙයි කොළඹ ආනන්ද, නාලන්ද, විශාඛා කියන පාසල් තුනේ වාර විභාග පේපර් 3 ඒකේ 9 කරනවා. ඒ විතරක් නෙමෙයි ළමයි 2024 ඉඳන් ආපස්සට අවුරුදු 6ක පාස් පේපර් ටික කරනවා. O level පාස් පේපර් ටික කරනවා. සම්පූර්ණ O level පාස් පේපර් ටික කරනවා. එතකොට ඔයා හිතන්න මේ පේපර් කන්දත් එක්ක මොඩල් පේපර් කරනවා. එතකොට මොඩල් පේපර් එක ওই විදිහට පේපර් 30ක් 40ක් විතර අවුරුද්දකින් අපි සිලබස් එකත් ඉවර කරලා ওই පේපර් ටික එකම එක වැරදි 20ක් කරා කියලා හිතන්න ඔයා.
හැබැයි ළමයි 21 වෙනි පේපර් ගානට ගොඩාක් දුරට ලකුණු 70ක් 75ක් ගන්න. 22 වෙනි පේපරේ යනවා ඊට වඩා වැඩි වෙනවා. ළමයි ඔයාලට ළමයි සාමාන්‍ය පෙළ පේපරේ විදිහට ලියන්න තියෙන්නේ එක්ක 30 31 වගේ පේපරයක්. ඔයාලා හිතන්නේ පේපර් 30ක් පස්සේ ලියලා තියෙනවා. 31 වෙනි පේපරේ තමයි සාමාන්‍ය පෙළ ලියන්නේ. වර්ධින සම්භාවිතාව ගොඩාක් අඩුයි. හරිද? ඒ විදිහට ළමයි සිලබස් ඉක්මනට ඉවර කරන්නේ කිසිම හේතුවක් මත නෙමෙයි. ළමයිට පාඩම් කරන්න කාලය තියෙනවා. ඔයා හිතන්න ළමයි අවුරුද්දකට කලින් විෂය නිර්දේශ ඉවර කරා කියන ඔයාලට එකම දේ බලන්න කොච්චර කාලයක් තියෙනවද? එහෙනම් ළමයි මතක තියාගන්න සරලව අවශ්‍ය දේ විතරක් සයන්ස්. ඒ කියන්නේ මම කිව්වේ සරලව අවශ්‍ය දේ විතරක් ලස්සන ටියුට් එකකින් ලස්සන ෂෝට් නෝට් විදියට ළමයි විද්‍යාව කියන එකේ සම්පූර්ණ බය නැති වෙන්න අපි පන්තිය වැඩ ටික ඉස්සරහට කරන් යමු. හරිද? අපේ පන්තියට සම්බන්ධ වෙන්න ඕන අය සම්බන්ධ වෙන්න තියෙන්නේ ළමයි 0.78යි 61යි 52යි 132 නම්බරයට WhatsApp message එකක් දාන්න ඕන ළමයි. 0.78යි 61යි 52යි 132 නම්බරයට WhatsApp message එකක් දාන්න ඕන. නමයි ඔයාලගේ දිස්ත්‍රික්කයයි කියලා. නමයි දිස්ත්‍රික්කයයි කියලා ඔයාලා මට message එකක් දාන්න ඕන. ඔයාලා group එකට add කරනවා. group එකට add කරන් වැඩ ටික කරනවා. ලස්සනට ඉස්සරහට වැඩ ටික කරගන්න පුළුවන්. ඔයාලට මාව දන්නේ නැති කෙනෙක් මගේ නම කවිදු මල්ෂාන්. එතකොට මම A level වලට bio කරේ. හරිද? මේ ෂයි එකේ තමයි මම A level ලිව්වේ. එතකොට මම කවුද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. හරිද? එතකොට ඉස්සරහට වැඩ ටික කරන් යන් මම කවුද කියන එකෙන් වැඩක් නැහැ. ඔයාලා යන ගුරුවරයා මත ඔයාලගේ විෂය තීරණය වෙන්නේ නැහැ. මතක තියාගන්න තමන් වැඩ කරන ප්‍රමාණය අනුව සහ ඒ පන්තියේ තියෙන වැඩ ටික ප්‍රමාණය කරන වැඩ ප්‍රමාණය අනුව තමයි තීරණය වෙන්නේ. හරිද? ඔයාලා කාව වැතඩක් නැහැ. මම උගන්වන දේ 100%ක් හරිනම් සහ මම උගන්වන දේ 100%ක් ඔයාලට මතකයි නම් ඔයාලා පන්තිය තෝරගන්න. නැත්නම් ඔයාලා පන්තිය තෝරගන්න එපා. හොඳද? හරි. එතකොට මට ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම කියන්න ඕන ළමයි. අපේ පන්තියේ ලස්සනට ඔය වැඩ ටික කරන් යනවා. එතකොට ස්ට්‍රක්චර් පේපර් වැඩිපුර කරනවා. අපි ඒවයි ලකුණු ටික හදන විදිය ලස්සනට අපි කතා කරමු. මම ඒ ඔක්කොම දැනුවත් කරන්නම්. අපේ ගෲප් එකට ඉක්මනටම සම්බන්ධ වෙන්න. එතකොට ටියුට් නිවසටම ගෙන්න ගන්න පුළුවන්. ජනවාරි මාසයේ මුල් සතියේ ඉඳන්ම ටියුට් නිවසටම ගෙන්න ගන්න පුළුවන්. අපි මේ වැඩ ටික ඔක්කොම හදලා ඉවරයි. ඊට පස්සේ අපිට කතා කරන්න මට කියන්න තියෙන්නේ අපේ පන්තියත් එක්ක සම්බන්ධ වුණොත් විද්‍යා විෂය වගකීම සම්පූර්ණ මේ මම ගන්නවා. හරිද? මේ මම ගන්නවා මං කියන විදිහට වැඩ ටික කරන්න විතරයි තියෙන්නේ. හරි. ওই ටික තමයි මට කියන්න ඕන උනේ. අපි එහෙනම් පන්තියේදී සම්බන්ධ වෙමු. ඔයාලට මේ මාසේ පුරාවටම පන්ති දවස් ටික 10 11 ඔක්කොම ටික බලා ගන්න ඕන නම් ඔයාලට මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. YouTube channel එකෙන් සම්පූර්ණ free බලන්න පුළුවන් මේ මාසෙම ටික. මගේ YouTube channel එක තමයි කවිඳු මල්ෂාන් science කියන එක. ඒ YouTube channel එකට ගිහලා ඔයාලා මේ මාසේ පුරාවටම පන්තිය හොඳයිද නරකයිද කොහොමද කරන්න කියලා බලා ගන්න පුළුවන්. තේරුණා නේද? හරි. ඊට පස්සේ මම කියන්න ඕන පන්තියේ ගැන යාළුවන්ට තේරෙනවා නම් ෂෙයා කරන්න. පන්තිය හොඳයි නම් ෂෙයා කරලා බලන්න. යාළුවොත් එක්ක බෙදා ගන්න. ඊට පස්සේ මගේ FB page එක KM Science කියලා FB page එක තියෙනවා. ඒකත් follow කරලා තියාගන්න කට්ටිය. ඊට පස්සේ ඔය ටික තමයි මට ප්‍රධාන වශයෙන්ම කියන්න ඕන. මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා සම්බන්ධ වෙන්න. හරි.